ලස්සන නියපොතු සෙට් එකකුත් දාගෙන පොඩි ගමනක් යන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කිව්වට පොඩිමත් නෑ මේක ෆ්ලයිට් එකේ යන ගමනක්. මේක තමයි තායිලන්ඩ් වල පැතුම් තානි එයාපෝට් එක. එයාපෝට් එකට ගොඩ වෙන ගමන් ඉතින් මේ බඩේ ගින්දර කොහෙන් එනවද මන් දන්නේ. ඉතින් චෙක් ඉන් වෙච්ච ගමන් අපි ගියේ කෑම ටිකක් කන්න. ෆ්ලයිට් එකේදී කෑම හම්බෙනවා. එහෙත් ඉතින් පෙරේතකම් කොහෙන් යන්නද? සුපුරුදු පරිදිම අපේ මහත්තයා ඉතින් දෙන්නෙකුට කන්න 4 දිනකට හරියන කෑම ගත්තා. මේ තියෙන්නේ තායි ටී. තායිලන්තේ ආවොත් රස බලන්නම ඕන දෙයක්. තාමත් කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. අපි මේ ෆුකට් යන්නයි සැරසෙන්නේ. තායිලන්තේ ආවොත් ඉතින් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන තැනක් තමයි මේ ෆුකට් කියලා කියන්නේ. එයා ඒෂියා බජට් ෆ්ලයිට් එකක් තමයි අපි බුක් කරේ. උදේවරු ඔෆිස් යන්න තිබුණ නිසා රෑ 8:00ට තිබ්බ ෆ්ලයිට් එකක් තමයි අපි බුක් කරේ. වැඩි වෙලාවක් ගියේ නෑ. පැය දෙකක වගේ ගමනක් තමයි මේ ෆ්ලයිට් එකේ තිබ්බේ. ෆ්ලයිට් එක නම් අද දවසේ ෆුල් බුක්. නියපොතු සෙට් එකක් දාගත්තාම ඉතින් ඕක දිහා බලන් ඉන්න ඇරෙන්න මට මේක වැඩක් නෑ. ෆෝන් එකත් ඔෆ් කරගත්ත නිසා ගත්තා මෙන්න මේ ලීෆ්ලට් එක. මේවා තියෙන ඉතින් අපිට බලන්නනේ. ජීවිතේට කවදාවත් බලලා නැහැ. ඒත් අද හිතන මුල ඉඳන් අකට මේක කියවන්න. ඔන්න ඉතින් අපි ෆුකට් වලට ගොඩ බැස්ස හිතවතුනි. ෆුකට් කියන්නේ ඉතින් තායිලන්තේ තියෙන පැරඩයිස් එකක් වගේ තැනක්. බලන තැන කානිවල්ස්, රෙස්ටොරන්ට්ස්, හොටෙල්ස්, එකී නොකී මේකී සෑම දෙයක්ම මේ ෆුකට් වල තියෙනවා. අපි ඉතින් මේ ටැක්සි එකකුත් අරගෙන යන්නේ අපි නවතින හොටෙල් එකට. ලම්දී ෆුකට් කියන 3 ස්ටාර් හොටෙල් එකක් තමයි අපි බුක් කරේ. දැන් හරියටම රෑ 12. මේ ෆුකට් වල ගෑනු ළමයින්ට නිින්ද යන්නේ නැති ලෙඩක් තියෙනවද කොහෙද? නයිට් ලයිෆ් එක හොඳටම එන්ජොයි කරන්න පුළුවන් තැනක් තමයි මේ ෆුකට් කියලා කියන්නේ. ඉතින් මහන්සිය බලන්න නැතුව අපි ආවා පතොම් බීච් එක ඉස්සරහා තියෙන මේ නයිට් ස්ට්‍රීට් එකට. කනබොන මිනිස්සුන්ට නම් ඉතින් කියාපු තැන. ඇයි මේ හැමතැනම මඤ්ඤොක්ක කොළ ගහලා තියෙන්නේ කියලා අපේ කොල්ලගෙන් ඇහුවට කිසි ප්‍රතිචාරයක් නැහැනේ. මං හිතන්නේ මේ පළාත මඤ්ඤොක්ක වලට ප්‍රසිද්ධයි. මෙච්චර රැවෙලා මෙච්චර මිනිස්සු ගොඩ ඉන්දියාව, පාකිස්තානය, අරාබි රටවල් ඒ වගේම යුරෝප් කන්ට්‍රීස් වල ෆොරිනර්ස්ලා ටූරිස්ට්ලා ගොඩක් මෙතන මේ වෙලාවේ ඉන්නවා. කොහේ හරි ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් දැක්කොත් එතනින් හෙලවෙන්නවත් ඇවිද ගන්නවත් බැරි වෙන විදිය ලෙඩක් අපි දෙන්නට තියෙනවානේ. බිරියානි එකකුත් කාලා හොටෙල් එකට යන අතරමඟදී තමයි මෙන්න මේ ලස්සන රෙස්ටොරන්ට් එක දැක්කේ. කොටි කෑවොත් එහෙම තවත් වයිෆ් කෙනෙක් හොයන්න වෙනවා කියලා හස්බන්ඩ් නම් මේකට ගෙක්කන් යන්න බෑ කියලා කිව්වා. හෙට හැමෙම ෆුකට් වල දෙවෙනි දවසේ ඉන්න. සෝදිකා